Hello everyone, welcome back to my YouTube channel. ඔන්න 2026 සිංහල දෙමළ අලුත් අවුරුදු vlog එක තමයි මේ පටන් ගන්න. මුලින්ම අපි නිවාඩු දවස් ටික නිසාම මුලින්ම මම ගෙදර ගියා. ඊට පස්සේ අම්මයි මයි ඉස්සෙල්ලම කරේ අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න ගියපු එක. ඉතින් අපි ගෙදර හැමෝටම අපි දෙන්න ගිහිල්ලා තමයි ඇඳුම් තෝරගෙන අරන් ආවේ. ඉතින් හරිම ලස්සන හවසරුවක් අම්මයි මයි ගොඩ කාලෙකට පස්සේ තමයි මේ විදිහට දෙන්නම එකතු වෙලා ගියේ. ඊට පස්සේ මේ තියෙන ඉතින් ලස්සන වීඩියෝ ටිකක් මං කරා. ඒත් එක්කම අලුත් අවුරුදු අලුත් වැඩක් විදිහට මම ආයෙත් පටන් ගත්ත ඉන්ටර්විව් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. ඉතින් ඒ අලුත් වැඩෙත් එක්ක ඔයාලට ඉස්සරහට සම්බන්ධ වෙන්න පුළුවන්. මං අලුත් විස්තර අරගෙන එන්නම්. ඊට පස්සේ මේ නිවාඩු කාලෙනේ ඉතින් මල්ලිත් ගොඩක් වෙලාවට දැන් රත්නපුරේ ඉන්නේ. ඉතින් අපි දෙන්න අපේ පවුලේ කට්ටිය හැමෝම එකතු වෙච්ච නිසා අපි හැමෝම හරිම සතුටින් ඒ කාලේ ගත කරන්න අපි යොදාගත්තා. ඉතින් මේ ඉන්නේ අපේ තාත්තයි මල්ලි. ඇත්තට මට එහෙම ලොකු දක්ෂතාවයක් නැහැ. හැබැයි මෙයාලා නම් මාරම දක්ෂයි. මේ ඉන්නේ අපේ කන්න ෆැමිලි සෙට් එක. ඉතින් අපි අවුරුදු උත්සවයක් සංවිධානය කළා තමයි තිබ්බේ. හැබැයි ඒ තරහ වැස්ස නිසා අපිට අවුරුදු උත්සවය කරන්න උනේ නැහැ. හායි. කොහොමද අවුරුදු හොඳයි නේ. හැබැයි පොඩි කාලේ වගේ කියන්නේ. ඉතින් අවුරුදු උත්සවය කරන්න බැරි වෙච්ච දුකට අපි හැමෝම කොත්තු හදාගෙන කාලා ඊට පස්සේ රෑ ගොඩාක් රෑ වෙනකන් අපි සෙල්ලම් කරා. අවුරුදු කිව්ව ගමන්ම අපේ හැමෝම කැමති අපේ පුංචි කාලේ ගෙවුණු අලුත් අවුරුද්දට. ඉතින් මේ වෙද්දී අපි හම්බ කරන්න පටන් අරන් වැඩවලට බිසි වෙන්න පටන් අරන් ගමෙන් ඈත් වෙලා නගර ජීවත් වෙන්න පටන් අරන් ඉතින් ඒ දේවල් එක්ක අපි පුංචි කාලේ මතකත් එක්ක තමයි අලුත් අවුරුද්ද දකින්නේ. හැබැයි මේ අලුත් අවුරුද්ද අපි හැමෝටම දවසින් දවස අලුත් වෙන මතක ගොඩාක් එකතු කරනවා. ඉතින් අපි පවුලේ හැමෝම එකතු වෙලා කැවිලි පෙවිලි හදන්න, ගෙවල් අස් කරන්න, අලුත් ඇඳුම් ගන්න මේ වගේ ගොඩාක් දේවල් එකට කරන්න අලුත් අවුරුද්ද පටන් ගන්නවා. ඒක හරිම ලස්සන හැඟීමක්. අන්නේ හැඟීමට තමයි මම නම් ගොඩාක්ම කැමති. සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍ර වලට එහා ගිහින් ඒ හැඟීමට ආදරය කරන්න කැමති කෙනෙක් විදිහට මං ආසයි ඔයාලගෙත් අදහස දැනගන්න. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපි හැදුවා ආස්මි, පොල් කේක්, දොඩල්, එතකොට කොකිස්, කොණ්ඩ කැවුම්, වැලි තලප, පළතුරු වට්ටිය, විතම්මා. ඊට පස්සේ කෙහෙල් තියෙනවා. ඊට පස්සේ සීඩි සම්බෝල, අච්චාරු. දැන් එක තැනකම් බලන් ඉන්න බෑ. ඉතින් කෑම කන්න දැන් නම් මම ආසම කෑම තමයි කිරිබත්. දැන් අද කිරිබත් කන්න හම්බ වෙන නිසා මම ආසයි. පොඩි කාලේ ඉඳන් අවුරුද්දට මම වැඩිපුරම ආසයි කිරිබත් කන්න හම්බ වෙන්නේ. කිරිබත් කන්න බලන් ඉන්නේ. දැන් කිරිබත් ටික ඔක්කොම ලෑස්ති. කිරිබත් කමු. හැමදාම වගේ අපිට අවුරුදු හරියටම අරන් එන්නේ අපේ අම්මයි තාත්තයි.
ඉතින් අපේ අම්මයි තාත්තයි තමයි මේ ඉන්නේ. මගේ අම්මයි තාත්තයි. ඉතින් අපි හරිම ආදරෙන් හැම ගමනක්ම ඉස්සරහට යද්දී ජීවිතය අභියෝග ජය ගනිද්දී අපිව හරිම ශක්තිමත් දරුවෝ විදිහට හදන්නේ මේ ආදරණීය අම්මලා තාත්තලා. ඉතින් මේ පවුලේ ඇතුලේ තියෙන සතුට තමයි අපෙන් එළියට එන්නේ. ඉතින් ඒ ආදරේ බෙදා ගන්න හොඳම කාලයක් තමයි මේ අවුරුදු කාලේ. ඒ චාරිත්‍ර වාරිත්‍ර ඒ හැදිලා තියෙන සංස්කෘතිකාංග ඒ සතුට බෙදා ගැනීමට අපිට ගොඩාක් උදව් කරනවා. මෙයා මං වගේ නෙවෙයි නේද? අවුරුදු කාලේ කිව්ව ගමන් අපිට ජන ක්‍රීඩා ගොඩක් මතක් වෙනවනේ. ඉතින් හරිම ලස්සනට හැමෝම එකතු වෙලා කරන්න පුළුවන් ක්‍රීඩාවක් තමයි මේ පංචදැවිම කියන්නේ. ඒක නම් ඇත්තටම හරිම උද්වේගකර ක්‍රීඩාවක්. ඒක හැබැයි වෙනවා. ආය කරන්න හිතනවා. අපි මුලින්ම ගියේ අපේ ලොකු තාත්තලා ගෙදරට. ඊට පස්සේ ලොකු තාත්තලා අපේ ගෙදර ආවා. මොකද කිරියම්මලා කට්ටියම ඉන්නේ අපේ ගෙදර නිසා අපි හැමෝම ඊට පස්සේ රෑ කෑම ගත්තා. ඉතින් ඊට පස්සේ අපේ පුංචිලා දෙන්නයි අපේ චූටි මාමයි මේ හැමෝම අපේ ගෙදර ආවා. මේ හැමෝම ඉන්නේ ඔරටුවේ. ඉතින් එයාලා අවුරුද්දට හැම පාරම අපේ ගෙදර එනවා ඇවිත් පිටියට. ඉතින් අපේ ලොකු මාමා නම් ඉන්නේ ඉතාලියේ. ඒ වුණාට අපේ ලොකු මාමත් හරිම ආදරෙන් මේ වෙලාවට ගමේ හැමෝම එකතු වුණාට පස්සේ මම තමයි පවුලේ ලොක්කා. ඉතින් මේ පුංචි පැටව ඔක්කොමත් එක්ක තමයි මම සෙල්ලම් කර කර ඉන්නේ. ඊට පස්සේ අපි ගියා නාන්න. ඉතින් ඒ ලස්සන මතක එකතුව තමයි දැන් මේ තියෙන්නේ. ඉතින් පවුලේ හැමෝම එකතු වුණාම කොච්චර ලස්සන මතකද. මේ vlog එක edit කරද්දිත් මම ආයෙ මේ videos බලද්දි මට මතක් වුණේ ඒ ගෙවුණු මොහොත කොච්චර ලස්සන මතකයක්ද කියලා. මේ හැමෝම මේ චූටියලේ නහනවා. කතාවක් තියෙනවා ළමෙක්ව නිරෝගීව හදන්න ගමක් ඕනි කියලා. ඉතින් මේ වගේ හැම කෙනෙක්ගේම ආදරය එකතු වෙලා තමයි හරිම ආදරණීය දරුවෙක් බිහි වෙන්නේ. ඉතින් ඔයාටත් ඇති මේ වගේ ආදරණීය පවුලක්. ඉතින් අනිවාර්යයෙන්ම ඒ ආදරණීයන්ව පරිස්සමෙන් බලාගන්න. හැම දවසකම අලුත් දේවල් කරන ගමන් ඒ හැමෝම මතක තියාගෙන ජීවිතේ ඉස්සරහට යන්න. එහෙනම් අද දවසට මම ගෙහින් එන්න. මේ ආදරණීය අවුරුදු මතක හැම එකක්ම හොයාලට. අපේ අක්කගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, ඒ වගේම තමයි comment කරන්න අමතක කරන්න බෑ.